ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක් පෝස්ට් කරා මගේ IS Pharma එකේ මිනරල් සන්ස්ක්‍රීන් එක ගැන. ඒ කියන්නේ ඒකේ ගොඩක් වයිට් කාස්ට් එක වැඩි කියලා. ඉතින් මම ඒක ගත්ත හින්දා අපරාධ හින්දා මම ඒ වීඩියෝ එකේ කිව්වා වගේ මම කොහොම හරි ඒක ෂේප් කරලා යූස් කරනවා. ඉතින් මේ එක විදියක් මම යූස් කරන. ඉතින් මම ඒ සන් ක්‍රීම් එක මගේ මොයිස්චරයිසර් එකත් එක්ක මික්ස් කරලා ඇප්ලයි කරා. ඒක ඇප්ලයි කරලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මම මගේ මේ Clarins sun block එක ඇප්ලයි කරන්නේ. ඉතින් මේක chemical sunscreen එකක්. මේකත් SPF 50 තියෙන එකක්. ඉතින් මේක ඒක උඩින් ඇප්ලයි කරනවා. හැබැයි චුට්ටක් වෙලා ගියාට පස්සේ කොහොමත් ඕන ප්‍රොඩක්ට් එකක් මම ඔහොම තමයි. ඒ කියන්නේ මට ඇලර්ජික් රියැක්ෂන් එකක් නැත්තම් මම වේස්ට් කරන්නේ ඇඟේ හරි ගාලා අයින් කරනවා. ඉතින් ඒ වගේ තමයි මේ sun block එක. ඉතින් මම අපරාධ හින්දා අර විදියට මොයිස්චරයිසර් එක මික්ස් කරලා ඇප්ලයි කරලා චුට්ටක් වෙලා ඉඳලා මගේ මේ අනිත් sun block එක ඇප්ලයි කරනවා. ඉතින් අර මොයිස්චරයිසර් එකට මම චූටිම චුට්ටක් තමයි මික්ස් කරේ අර වයිට් කාස්ට් එක එන හින්දා. ඉතින් ඒකත් අවුලක් නෑ. බලන්න කොහොමද ෆයිනල් ෆිනිෂ් එක කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නා මගේ CO2 ලේස් එක කරපු හින්දා මගේ ස්කින් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මට ඊළඟ සෙෂන් එක කරනකම් පුදුම ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඒකයි ඉතින් මම මගේ ස්කින් එක බලා ගන්න ඕනනේ. ඉතින් මෙහෙම තමයි. ඉතින් අද මම මේ ජිම් යන රෙඩි වෙලා ඉන්නේ. අද මම කොණ්ඩෙට තෙල් ගාලා ඉන්නේ. ඊට පස්සේ ජිම් ගිහිල්ලා ඇවිල්ලා නා ගන්න. ඉතින් මොකද හිතන්නේ?